පැන්න දෙන්නවා දාලා. කොමතින් හැමෝම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ගයිස්. වගේ අලුත් මලුත් වීඩියෝ එකකට ඉතින් අද වෙලා තින්නේ මගේ වයිෆ් ගේ ගමට. හුඟක් ලස්සන ගමක්. නම තමයි වැල්ල වීදිය. ඉතින් ගයිස් ඒගොල්ලන්ගේ මංගල්‍යේ සෙබස්ටියන්ගේ මංගල්‍යේ අපේ මුළු පළාතම තියෙන ලොකුම පල්ලිය ඇත්තනවා කියනවා. ඉතින් වැඩි කතා වුණේ අපි යමු වීඩියෝ එක ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ බලන්නද මේ ආහා පුරා කියලා කොහෙද මේ වීඩියෝ පටන් ගත්ත ගමන් අපි මේ යන්නේ කියලා. එතන කියනවා අපි යන්නේ මේ ගයිස් මල්ලිඩි වගේක් ගේන්න. එතන කියනවා ආද හවසට මේ වීඩියෝ අන්තිමට බලන් හිටියොත් ඔයගලන්ට බලන්න පුළුවන් අපි මල්ලිඩි අරන් ගිහලා මොකද කෙරුවේ කියලා. Sebastian Manidoni, Sudah Sebastian Manidoni. Kamu ini dari anda. Karena ඒ වල දැක්ක යාළුවනේ වීදියන් ලෑස්ති කරපු විදිය. අපි නම් වීදි ගියේ නෑ පොඩි කෙනෙක් චුට්ටක් කරදරයි යන්න. ඒ හින්දා අපි වීදි යනකම් එතන ඉඳලා සුරු මෙතනින් පිටත් වුණාට පස්සේ අපි ආවා ගෙදරට. ඉතින් ඊට පස්සේ අපි මොකද කරේ කියලා අපි බලමු. ඉගෙන දාලා හවස 6 මාර විතර වුණා අපේ තැනට එනකොට. ඒකට අපි ලෑස්ති වෙන්නත් එපා. ඉතින් අපි ගියා ගෙදර. ගෙදර ගිහිල්ලා ඒ වගේ ලෑස්ති කරලා අපි බලමු මොකද වෙන්නේ කියලා. හැමදාම වගේ හැම තැනම වගේ ගොඩක් මදුරු ඉන්නවා යාළුවනේ හවස 6 මාර වෙනකොට. හැබැයි මේ විදිහට ගිනි වෙලක් ගාගත්තම මේ වගේ ගින්දර ටිකක් පත්තු කරලා දුම ටිකක් යනකොට මේ මදුරු හොයා ගන්නවත් නැති වෙනවා. ඉතින් ගොඩක් ගෙවල් මම හිතන්නේ කරනවා මේ විදිහේ මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැද්ද දන්නේ නැහැ. ඒ වුණාට අපි නම් ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් කරනවා. එක්ක ඉටිබන්දමක් හරි කමන්නේ ළඟින් පත්තු කරලා තියාගන්න. එතකොට මදුරු එන්නේ නැහැ පැත්ත පලාතක.
Turun gel nanti mi? Turun gel. Turun gel. Oh, turun ya. Mana teh? Mana teh? මේක අනිත් පැත්ත හරවන්න කොහොමද? අනිත් පැත්ත මන් දන්නේ. ඔව් ඔබ මොක්සගෙන ඉන්න. අඩේ මේ උන් කරන්න කිව්වනේ. යාලා ගියේ තියෙන යාළුවනේ මුකක් ලස්සන තැනක ඇත්තට කියනවා නම් ඒගොල්ලන්ගේ ෆෝටෝ එකේ ඉඳන් බලපුවම අපිට මුහුද පේනවා. ඇත්තට කියනවා මාර ලස්සනයි. හවස් වෙනකොට වගේ උලම් පාරගෙන මාර සනීපයක් තියෙනවා. ඇත්තට කියනවා මමත් හුඟක් ආසයි මේ අර වෙරළපට ජීවිතයකට. ඇත්තට කියනවා මේ මුහුද කියලා කියන්නේ අපිට හැමෝටම ආස දෙයක් නේ. ඉතින් මේ වගේ දෙයක් හම්බෙන්න ඉතින් පින තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඉතින් මම මේ කොහෙද මේ ට්‍රිවිල් එක ගණන් හදිසි යන්නේ කියලා. ඉතින් යාළුවනේ මගේ වයිෆ් එක හැමෝම වගේ කරන්නේ කරෝල මාළු වෙනදන්. ඉතින් ඒගොල්ලන්ගේ පොඩි වැඩ වගේක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ වැඩ එක බලන්නත් එක්ක මමත් ඉතින් ඔහොම ට්‍රිවිල් එකට නැග්ග ගියා. මම විතරක් නෙමෙයි මාත් එක්ක තව ආවා අපේ පොඩි දෙන්නත් ඉංගන ඒගොල්ලන්ට ඕන යන්න ඕන කියලා කිව්වා කම්මැලි කියලා. ඉතින් ඒගොල්ලන්ගත් එක්කගෙන ගියා ඉංගන දාලා මාරම ලස්සන තැනකට. ඔයගොල්ලෝ බලන්නකෝ අපි ආපු දෙන්න. මුහුදක් අයින්ට ඇවිල්ලා නාන්න දෙන කවුරු ඉන්නවද? එහෙම කෙනෙක් නම් මම අහලා නැහැ. ඉතින් අපිත් ඒකට දාලා එදා ඔය ඒකට දාලා ගිහිල්ලා ඒ ගිනි අවුවේ බැස්සා මුහුදට ඇතර කියන මාර ෆීලිං එකක් යාළුවනේ. මාරම ලස්සනයි. ඇතර කියන හුඟක් සතුටු වුණා. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වීඩියෝ එක බලන්න ඒකට දාලා. ඇතර කියන බලන්න මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක මම ගොඩක්ම බලන්න කියන්නේ වෙන මොකුත් ඉඳන් නෙමෙයි. ඇතර කියන මේ මුහුද කියන කොච්චර ලස්සන දෙයක්ද. අපි මේ ස්විමින් pool වලට ගිහලා වයින්නවා. මේ ස්විමින් pool වගේ නෙමෙයි මේ මුහුද. බලන්න කොටියක් කොහොමද කියලා.
ඔයාලා මේ වීඩියෝ එක මුලින්ම බැලුවනේ යාළුවනේ මේ දෙවෙනි දවසේ මංගල දවසට පස්සේ ඒ ඔයගොල්ලෝ දකින්නදී මම zoom out කරේ එක place එකකින් මම කිව්වේ පොටිව් එකේ ආවා ඉතින් බලමු මොකද වෙනවා කියලා. අන්නේ place එක තමයි මෙන්න මේ තියෙන්නේ. අතට කියන මේ මොහොත ඒකනේ. ඒගොල්ලෝ නම් ගොඩක් enjoy කරනවා. මම හිතන්නේ සතියකට දෙපාරක් තුන් පාරක් ඒගොල්ලෝ ගිහින් මොහොතේ නානවා. හැබැයි අපිට හම්බෙන්නේ ඉතින් කලාතුරකින් වගේනේ. මම රටේ ඉඳන් ආවට පස්සේ මේ මොහොතේ නාන්නේ පළවෙනි පාරට. ඉතින් වැඩි කතාවක් නෑ මේ ඉන්න මගේ පස්සිනායෙන් එන මේ අත්තිකෙන් තලා මාරම චරිතයක්. ඉතින් එයා හොඳට පීනන්න තමයි. එයා තව එහා පැත්තේ ඉන්න මෙතන එහා පැත්තේ හිටියා රුවන් අයියා. ඔය ඉන්න බෝට් එකේ නැගලා එයාටත් ඉංගන තලා මාරම විදිහට පීනන්න පුළුවන්. ඔය අපේ කට්ටිය තමයි ඉන්නේ අපේ පොඩි සෙට් එක. ඉතින් අපි කොහෙ ගියත් ඉංගන දාලා අපේ සෙට් එක අපිත් එක්ක ඉන්නවා. මේ අල්ලගන්න ඔය ලණු අල්ලගන්න. Tana. Bye bye. Hey. Enos, ven. Hola, ¿qué tal? Oke, foto durian dulu tuh nanti. Ya no. Foto durian dulu tuh. Iya, pikir ya no. Malu ala digini pikir apa? ඔය ඉන්න දැක්කලත් මාළෝ වෙනවා. එතන මේ සුසාන්ත මාමින් කන්නේ. මට ඕනේ මම ගිහින්. නෑ එහෙම බලන්න. ඔය උඩට කට්ටිය කාගේ? පිටිකොම්. ආව. කොම් කියලා ගිහින් නැන්දගෙන යනවා. හා. ඒතකොට නැත්නම් වතුරට උඩ පාවෙ. නැත්නම් දෙක විතර උලක් නැහැ. උඩ පාවෙ. අර බෑන්න. කුපෙන්න දෙන්නව දාලා. ආ. දැන් වරෙල්ලා. ආරේ. දන්නේම නැතුව හවස් වුණා. දන්නේම නැතුව වෙලාවත් ඉවරුණා. දන්නේම නැතුව වීඩියෝ එකක් ඉවරෙන්න යනවා නේද? හැබැයි තවම වීඩියෝ ඉවර නැහැ. තව ටික වෙලාවක් වීඩියෝ එක තියෙනවා. තව පොඩි කොටස් වර්ගයක් තියෙනවා. ඔයගොල්ලෝ ඒ ටිකත් බලන්න යාළුවනේ. මම මේ වොයිස් එක මෙතනින්ම දෙන්න තීරණය කරුවේ. මෙන්න මේ view එක මට හුඟක් ආස කරා.
දමගම කියන්න තියෙන යාළුවනේ නම් වීඩියෝ එක බලපු සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. පුළුවන් නම් ලයික් එකක් දාන්න, ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාලා සපෝට් එකක් දෙන්න තමයි අපිට වීඩියෝ එකක් දාන්න එනර්ජි එකක් එන්නේ. අතරින් නම් මේ වීඩියෝ එකක් ගන්න කොච්චර අමාරුද දන්නවද? වීඩියෝ එකක් කරන කෙනෙක් තමයි දන්නේ එච්චර ඒකේ තියෙන අමාරුව. එහෙනම් ඔයගොල්ලෝ වීඩියෝ එක ඉස්සරහට බලන්න යාළුවනේ. එහෙනම් මම යනවා ටටා බයි. have a nice day.